Hi, මම ප්‍රමිලා දේවී. මම certified tarot card reader. Divine Magic Reading channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ ඔයාලට daily angel message, ගණ දෙවියන්ගේ message, කාලිමේනියන්ගේ message, ඒ වගේම සතියේ tarot card reading, monthly reading බලා ගන්න පුළුවන්. ඒ වගේ විශේෂ reading උත් කරනවා. මගේ තව channel එකක් තියෙනවා. ඒකේ ගොඩක් remedy, law of protection ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ tarot card reading විතරක් වෙනම දාන්න ඕනේ කියලා තමයි මේ channel එක හදන්න හේතුව. ඒ channel එකට ඔයාලා මට ගොඩාක් support එක දෙනවා. ඒ වගේම මේ channel එකටත් ඔයාලගේ support එක මට අනිවාර්යයි. Magic Reading channel එක ඔයාලා දෙන support එකකින් තමයි දිගටම කරගෙන යනවද කියලා තීරණයක් ගන්නෙ. ඒ නිසා අනිවාර්යෙන් Divine Magic Reading channel එක subscribe කරලා මාත් එක්ක දිගටම ඉන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මේ සතිය 23 වෙනිදා ඉඳන් 29 වෙනකම් ඔයාට කොහොම තියෙයි කියලා තමයි මේකේ බලන්න යන්නේ. මම මෙතන reading 3ක් කරනවා. number 1, number 2, number 3 කියලා. ඔයා එකක් තෝරගන්න. number 1 select කරපුවාට එන message එක තමයි ඉස්සරලාම බලන්න යන්නේ. ඉස්සරලාම මේ සතියට ඔයාට එන ඝන දෙවියන්ගේ message එක බලමු. ඔයාට එවිලා තියෙන්නේ acceptance. මේ සතියේ ඔයා සිද්ධ වෙන දේවල් වලට විරුද්ධ නොවි පිළිගන්න ඕනේ. විරෝධය අතාරින්න. විරෝධය පළ කරන්නේ නැතුව පිළිගැනීම සාමයට යන පළමු පියවර කියලා ඝන දෙවියන් ඔයාට මතක් කරලා දෙනවා. දැන් මේ සතියට ඔයාට එන tarot reading message එක බලමු. ගොඩක් අය මගේ personal reading ඉල්ලලා තියෙනවා. මම තාම පටන් ගත්තේ නැහැ. අනිවාර්යෙන් අප්‍රේල් මාසෙන් පස්සේ පටන් ගන්නවා. එතකොට ඔයාලට personally reading බලා ගන්න පුළුවන්. මේ reading channel එක වෙනම දාපු එක හොඳයිද නැත්නම් මොනවාරි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් comment එකේ කියන්න. මම අදා ගන්න ඕන දේවලුත් කියන්න. ඒ වගේම මම දාන reading ඔයාලට මොනතරම් connect වෙනවද කියලාත් අනිවාර්යෙන් comment section එකේ කියන්න. දැන් number 1 තෝරගත්ත අයට එන tarot message එක අරහා මේ සතිය ඔයාලට කොහොමද තියෙන්නේ කියලා බලමු. ඔයාට දිහු කාලයක් තිබ්බ වේදනාව දැන් අයින් වෙලා ඔයාට හොඳ එළියක් ලැබෙනවා. විශ්වයෙන් positive guidance එකක් ඔයාට ලැබෙනවා. නමුත් සතිය මෙද වගේ ඔයාගේ එනර්ජි එක වැටෙන්න බලනවා. මොකද ඔයා negative thoughts තියෙන කෙනෙක් වෙනවා මේ වෙලාවේ. ඕනට වඩා බය වෙනවා. ඒ වගේ overthinking, සැක කිරීම මේ වගේ දේවල් නිසා ඔයාගේ එනර්ජි එක අඩු වෙනවා. ඔයාගේ mindset එක වෙනස් කරොත් ඔයාට ඔයාගේ එනර්ජි එක පොසිටිව් කරගන්න පුළුවන්. සතියේ අවසාන වෙද්දී ඔයාට තිබ්බ නෙගටිව් එනර්ජි ටික අයින් වෙලා ඔයා පොසිටිව් මයින්ඩ්සෙට් එකට යනවා. අනිවාර්යෙන් පොසිටිව් සතියක් වෙනවා. අවසාන වෙද්දී ඔයාට තිබ්බ නෙගටිව් එනර්ජි ටිකත් අයින් වෙනවා. මොනවාරි ගැන ඕනට වඩා හිතනවා නම් ඒක ගැන බයක්, සැකයක් තියෙනවා නම් ඒක අතාරින්න. ඔයාගේ සිතුවිලි පොසිටිව් වෙද්දී ඔයාට සිද්ධ වෙන දේවලුත් පොසිටිව් වෙනවා. මේක තමයි මේ සතිය ඔයාට වෙන්න තියෙන දේවල්. ඔයාගේ සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න. මේ රීඩින් එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් like කරන්න, share කරන්න, channel එක subscribe කරලා support එක දෙන්න. Thank you. number 2 select කරපුවාට ඝන දෙවියන්ගේ message එක බලමු. ඔයාට මේ සතියේ ඔයාගේ ජීවිතය තුළ ආලෝකයක් ලබා දෙනවා. ඝන දෙවියන් ඔයාට උසස් දැනුම සහ අභ්‍යන්තර මඟ පෙන්වීම ලබා දෙයි. මේ සතියේ ඔයාට මෙඩිටේෂන් කරනවා නම් ගොඩක්ම හොඳයි. ඕම් කියන මන්ත්‍රය උච්චාරණය කරොත් ඔයාගේ ක්‍රවුන් චක්‍රය එක ඇක්ටිව් වෙනවා. ඔයාගේ හදවත ඕපන් කරලාම තියාගන්න. එතකොට ඔයාට ආලෝකය ලැබෙනවා. දැන් ටෙරොට් රීඩින් එක හරහා ඔයාට මේ සතිය කොහොමද තියෙන්නේ කියලා බලමු. මේ සතියේ ඔයාගේ හැඟීම පාලනය කරගන්න ඕනේ. ඔයාව කවුරු හරි අප්සෙට් කරන්න පුළුවන්. ඒවට ඔයා රියැක්ට් කරන්න එපා. ඔයා නිශ්ශබ්දව හැන්ඩල් කරන්න. සතිය මැද වගේ ඔයා ගොඩාක් කල් ඔයා කරපු වැඩකට රිසල්ට් එන්න ඕන කාලයයි. ෆියුචර් ප්ලෑන් එකක්, ග්‍රෝව් එකක් තියෙනවා. ඔයාව එමෝෂනලි කවුරු හරි ඇටැක් කරොත් ඒකට රියැක්ට් කරන්න නැතුව ඔයාගේ ෆියුචර් ගැන හිතලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඔයාට පවර්ෆුල් ස්පිරිචුවල් සයින් එකක් ලැබෙනවා. ඔයාගේ මනස කියන දේ අහන්න. මේ වෙලාවේ ඔයාට එන සිතුවිලි වලට
අවධානය යොමු කරන්න. ඒකෙන් ඔයාට පැහැදිලිතාවයක් ලැබෙනවා. ඔයා කලබල වෙන්නේ නැතුව කාම් එකේ ඉඳලා ඔයාට එන සිතුවිල්ලට අවධානය දුන්නොත් අනිවාර්යෙන් මේ සතිය ඔයාට හොඳම සතියක් වෙයි. මේ රීඩින් එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. thank you. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දැන් නම්බර් 3 select කරපු අයට එන message එක බලමු. මේ සතියේ ඝන දෙවියන් ඔයාට මතක් කරනවා ඔයාගේ ජීවිතේ ඔයාට මොනවද අවශ්‍ය දේවල්, අවශ්‍ය නොවන දේවල් මොකක්ද කියලා තේරුම් අරගෙන අවශ්‍ය නොවන දේවල් අතහරින්න කියලා තමයි කියන්නේ. ඔයාගේ ශක්තිය නාස්ති කරන, කාලය නාස්ති කරන අනාවශ්‍ය දේවල් අයින් කරන්න. ඒ වගේම එකම වෙලාවේ ගොඩක් දේවල් කරන්න යන්න එපා. එතකොට ඔයාගේ ශක්තියත් නාස්ති වෙනවා. ඔයාගේ ශක්තිය නිවැරදි තැනකට යොමු කරද්දී ඔබේ කැමැත්ත ඉක්මනින්ම සත්‍ය වෙයි. ඔයාට ඝන දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. දැන් බලමු ඔයාට එන ටැරොට් මෙසේජ් එක මොකද්ද කියලා. මේ සතිය ඔයාට කොහොම තියෙන්නේ කියලා. සතියේ ආරම්භයේදී ඔයාට මානසිකව වේදනාවක් දැනෙන්න පුළුවන්. කාවරි ඔයාට මිස්අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාගෙන් හරි ආදරයක් ඔයාව රිද්දෙන්න පුළුවන්. අවංකව ආදරයක් නම් ඔයා ඉවසලා ඉන්න. ඒ වගේ වැඩකට නැති ආදරයක් නම් අතාරින්න. ඒකෙන් ඔයාට වේදනාව විතරයි නම් ඒක දිගටම අරන් යන එකේ තේරුමක් නැහැ. මොකද ඔයාගේ ජීවිතේ ඔයාට තව කරන්න දේවල්, අලුත් අවස්ථාවල් එනවා. සතියේ මැදදී ඔයාට ඔයාගේ හිතේ වේදනාව අයින් කරන්න ඔයාට අවස්ථාවල් ලැබෙනවා. හිතේ තියෙන වේදනාව අයින් කරලා ඔයාගේ අලුත් ජීවිතය ගැන හිතන්න ඔයාට එන අලුත් අවස්ථාවල් මග හැරෙන්න පුළුවන්. ඒ නිසා හිතේ තියෙන හැම දුකක්ම අයින් කරලා ඔයාට එන අවස්ථාවල් හරි විදියට යූස් කරොත් අනිවාර්යෙන් ඉස්සරහට ඔයාට හොඳ කාලයක් උදා වෙනවා. ඒ නිසා මනසේ තියෙන වේදනා ගැනම හිතන්නේ නැතුව ඒකෙන් අයින් වෙලා එන්න බලන්න. එතකොට ඔයාට එන අවස්ථාවල් හරි විදියට යූස් කරන්න ඉස්සරහට හොඳ ලස්සන කාලයක් ඔයාට එනවා. එහෙනම් මේ සතිය මුලදී ඔයාට වේදනාවක් දැනුණත් කමක් නැහැ. ඔයාට සතිය ඉවර වෙද්දී හොඳ අවස්ථාවල් එක්කම සතුටු ලැබෙනවා. මේ රීඩින් එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. මේක ඔයාත් එක්ක කොහොමද කනෙක්ට් වුනේ කියලාත් අනිවාර්යෙන් කමෙන්ට් එකේ කියන්න. මගේ මේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම මේ විදියට රීඩින් දානවට ඔයාලා කැමතිද නැද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකේ කියන්න. මේ සතිය ඔයාලා හැමෝටම හොඳම දවසක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you universe.